මගේ අත්දැකීම චූටියගේ කිරිටොපි හදන්න. ඒ මොකටද? අයියෝ දන්නේ නැද්ද? චූටියයි හරි ආසයි කිරිටොපි කන්න. ඒ ඉස්සර තමයි කිරිටොපි කන්නේ. දැන් එයා කැමති පොල් ටොපි කන්න. කයි මගේ අත්දැකීම් හදන්න ආවේ යන්වාලි. මේ දීපිකා මේ රමණි මේ කියන්නේ මේ ඔය අවුරුදු 25කට 30කට වගේ කලින් කතාවක් නේද රමණි? නෑ චූටියයි නෑ. හරියට අවුරුදු 28යි මාස 4යි දවස් 2යි. මොකක්ද? අනේ මන්දා. දැන් කුසියට අර කැමරේ බෙදන්න ඕනේ. අර මිනිස්සු බඩගින්නේ ඇති. රමණ මේ දැන් ඔයා යන්න අපිට මෙහෙ වැඩ තියෙනවා. ඔයා මේ අපි චූටියගේ කුසිය වැඩ ගන්නවද? ඒ කාලේ නම් චූටිය කුසියට ආවේ කෑම කන්න විතරයි නේ. මේ ඉන්නේ මගේ මිනිහනේ. මට ඕන වැඩක් මම මගේ මිනිහගෙන් ගන්නවා. අපිට හම්බුවා නම් ඉතින් අපි රජෙක් වගේ බලන්න. චූටියයි කිරිටොපි කාලා රසයිද කියන්නේ? තමුසේ කිරිටොපි කන්න ආසයි කියලා ඒ ගැනීම කිව්වනේ. ඔයාට පිස්සුදානේ? මොනවද කතා කරන්නේ? පිස්සු? ඕ! මට තමයි දැන් පිස්සු. ඒ ගැනීම හොඳයි තමුසේට නේද දැන්? ඔයා මේ වැරදියට තේරුම් ගන්න ගන්නේ? වැරදියට? හරි. මම වැරදියට තේරුම් ගත්ත කියමුකෝ. එතකොට ඒ ගැනීම කොහොමද දන්නේ තමුසේ කිරිටොපි කන්න කැමතියි කියලා? මේ පරණ කතාවක් ගන්නේ මේක. පරණ කතාවක්ද? හරි එහෙනම් කියනවා මට අත්තට දැනගන්න කියනවා. අත්ත කතාව. ඒකා මේ අවුරුදු 25කට කලින් වෙච්ච කතාවක්. නෑ. අවුරුදු 28යි මාස 4යි දවස් 2කට කලින් වෙච්ච කතාවක්. මේ ඔයා මේ ඉතින් කියනවා වසන්ත කියනවා. ඇයි කියනවා? හරි. මොනවානේ? ඒ කාලේ මේ ඉන්සලේ ඔය අතින පින්කම තියෙනකොට මේ එතනර අල්පිලක් තියලා ඒකට YouTube වගේ ගෙනලා තිබුණා. මම ඒක අරගෙන වරා අරගෙන කාටවත් දෙන්න බෑ. ඉවරයි කම්පානියෝ කෑවා. ඇත්තද? කොහොමද කෑවා? ඔයා මේ කද්දානේ මේ මම එහෙම නැතුව මේ වෙන දෙයක් නෑ ඒතර මම කාටවත් කියන්න කියේ නෑනේ මම මේ කිරිටොපි කන්න ආසයි කියලා කතාව. වසන්ත මේක දැනගන්නවා. තමුසේ කන්න ඕනේ මම හදන කෑම විතරයි. තේරුණාද? කොහෙවත් ඉන්න සක්කර වට්ටම් ගෙන කෑම නෙමෙයි. මම கிளியே கிளியே மணி